ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක්ට ඇති වෙන ගැටලුව තමයි මේ ඉතාලි වීසා සඳහා කොහොමද අයදුම් කරන්න කියන එක. කනගාටුවට කරුණ තමයි ලංකාව ඔබට මේ වෙබ්සයිට් එකට ඇතුල් වෙලා ඇප්ලිකේෂන් එක පුරවන්න බෑ. ඒ වගේම තමයි මේක ඇප්ලිකේෂන් එක මුද්‍රිත මාධ්‍යෙන් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ කොලයක විස්තර පුරවලා යම්කිසි ආයතනයකට බාර දෙන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් කොහොමද මේක කරගන්නේ? ඔබ මුලින්ම ඔබට රැකියාවක් ලබා දීමට කැමති සේවා යෝජකයෙක් හාම්පුතෙක් ඉතාලියෙන් හොයාගන්න ඕන. ඒ කෙනා අනිවාර්යෙන්ම ඉතාලි ජාතිකයෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි ඔහුට ඉතාලි පුරවැසිභාවය තිබෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ වැඩේට ඉතාලි ඩොකියුමන්ට් තියෙන ලංකාවේ කෙනෙක්ට උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුට පෙර් මෙසේජ් සෝදන එක හෝ කාතදි සෝදන එක තියෙනවා නම් ඒ කෙනාව ඔබගේ සේවා යෝජකයා විදියට යොදා ගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ ඔබ තෝරගන්න ඉතාලියේ ඉන්න හැම ලාංකිකයාටම මේ වැඩේ කරන්න බෑ. යම් කිසි සේවකයෙක් ගේන්න නම් රජය නියම කරලා තියෙන ආදායම ඔහුට තියෙන්න ඕන. ඔබ අයදුම් කරන්න ස්පොන්සර් වීසා කාණ්ඩයකට නම් ඒකට අදාළ ආයතනයක හිමිකරුවෙක් වෙන්න ඕන. ඔබ අයදුම් කරන්න හිතාගෙන ඉන්නේ රිට්‍රීට් වීසා වලට නම් මේ එන කෙනාට මේ ඔබේ සේවා යෝජකයාට ඉතාලියේ එක්තරා ඍතුවකට පමණක් ඕපන් කරන රෙස්ටෝරන්ට් එකක් අයිතිකාරයෙක් වෙන්න ඕන. එහෙම නැත්තම් ඔහුට වත්තක් තියෙන වතු හිමියෙක් වෙන්න ඕන. ඉතින් ඔය කියන කරුණු තියෙනවා නම් ලංකාවේ කෙනෙක්ව සේවා යෝජකයෙක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔබට එන ගැටලුව තමයි හරි සේවා යෝජකයෙක් කොහොමද හොයාගන්නේ කියන එක. ඇත්තටම මේක කරන්න අමාරු වැඩක්. මේ වැඩේ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඉතාලියේ ඉන්න ඔබේ මිතුරන් නෑදෑයන් දෙමාපියන්ගේ සහාය ලබා ගැනීම. ඒකත් ඔබ වැඩි මිනිස්සෙකුට අහු වුණොත් ඔබේ කාලයයි මුදලයි දෙකම වතුරේ යනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉතිරි විස්තර ටික මම ගෙන එන්නම්.